Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn, ain't that great. I don't wanna go to work, cause my boss is a jerk. අපේ කට්ටිය ආතල් එකේ හිටියා වගේ වෙනුවට ඉදා නම් මහ කරුමක්කාර දවසක්. ඉදා දවස් ඇතුළෙම අපේ අයට එක එක අපල විතරයි. අපල කලික්. ඉතින් හුඟටම වතුර වැඩි. ඉතින් අපි අපේ බෝට්ටු පෙරලේ කියනම. අවාසනාව කියන්නේ අපේ කට්ටියගේ එක බෝට්ටුවක් කොහොම හරි පෙරලිලා තිබ්බා. ඔයාලා හිතුවේ ඇත්තටම පෙරලිලා කියලා නේද? නෑ. අපේ කාගවත් බෝට්ටු පෙරලුන්නේ නෑ. ඔයස් අපි කිතුල්ගලට ඇවිල්ලා ඉන්නේ. අපි ගිහින් බලමු අද අපි මොනවද කරන්න කියලා. මේ කැම් එක නම් ඉච්චර වුරුනේ. වෙල බලා කරන්න නයියෝ. ඕවා නේද අරන් යන්න ඕන යනකොට. පොඩි ඒවා අරන් යන්න. යකඩ කුඩු ගෑල්ලක් තියෙන කුඩු ගෑල්ලක් පැන්තුවා උලන්. කරුනේ ඊයේ. පැහැදිලි නෑ ඔයි. පැහැදිලි නෑ. කරුවලයි කියනවා. නෑනේ. ඔව් මෙතන නෑ පල්ලේ ඉන්නවා. හොඳම සීන් එක කියන්නේ ගයිස් මට මේ කැම්ම කිච්චර හුරුනේ. මුල් ටිකේ මේක බෑග්ග්‍රවුන්ඩ් එක කළුවට තිබ්බේ. පස්සේ තමයි දැනගත්තේ ඒකේ බ්‍රයිට්නස් ඇඩ්ජස්ට් කරන්න ගිහිල්ලා ඒක අඩු වෙලා කියලා. කොහොම හරි ඉතින් ඒක දන්නේ නැති හින්දා ඔන්න කැරකි එලියක් කෙව්වා. මොකද මාව පොඩ්ඩක් සුදුවට පේන්නත් එපේ. ගයිස් අපි දැන් කිතුල්ගල රාෆ්ටිං කරන්න ඇවිල්ලා ඉන්නේ මේ කැම්ම එක පැහැදිලි නෑ නේද? අන්න ඒ පොඩි එලියක් ආවා. මේ තාම කට්ටිය සෙට් වෙන ගමන් ඉන්නේ. මොනට ලැස්තිලා අපි වැඩේට බහිමු. තාම වෙල්කම් ඩ්‍රින්ක් එක දැම්මෙත් නෑ. ඉක්මනට අපි වැඩ ටික කරගමු. රාෆ්ටිං කරන්න කලින් කොච්චර බය හිතලාද හිටියේ කියනවා නම් මට සමහරක් වචන කියෙවෙන්නේ නැහැ. මොකද මම මීට කලින් රාෆ්ටිං කරලා තිබ්බේ නෑ.
බෝට් එක නැගලා රාෆ්ටිං කරනකම් තිබ්බ බය නම් අඩු උනේම නැහැ. කොහොම බයික් එක? කෑ හලෝ 5 minutes later. ගයිස් අපි දැන් පයින් ඇවිදින ගමන් ඉන්නේ. තව ටිකකින් අපි යනවා රාෆ්ටිං කරන්න. පයින් තමයි යන්න දින්න බැහෙන දුර. අපි වාහනේ මග තියනවලු. අපි එතෙන්ට ගිහලා බලමු නැගලා විස්තර ටික. බෑ සුම් වෙන්නේ. ආයෙ උනාද? මේක waterproof නෑ උයි. Eagles දෙනවා guys. ඔන්න ඔය විදිහට guys අපි ආපු කැබ් එකට නැගලා කෙලින්ම ගියා බෝට්ටු ටික ගන්න තැනට. අනෝයි මේ දිහා මේ කොන්දතර ගිහින් පිච්චෙනවා. බයිසිකල් ටික අරන් ගියා අපි ජීපේ පොලිසියට ගියා. වඩින්න බා ඔබ. වඩින්න බා. ඔබ මතකයිද අපි හතර ගමනේ. ඩාඩි අයියා. යා. ඒ බාබු. ඉතින් guys ඔන්න ඔය විදිහට අපි වාහනේ බැස්සට පස්සේ අපිට කිව්වා තම තමන්ගේ නම් ලියලා කොලේක අස්සම් කරන්න කියලා. හේතුව නම් දන්නේ නැහැ මොකක්ද කියලා. හිතන්නේ අනේ මන්ද මට කියන්න තේරෙන්නේ ini kita apa untuk benda ini kan? Be kota. Be kota ber. Mana lian na be? Asa be ulan na karan den ne aku padan ne kya? Om buat dasar dail wale. Itu gak lo kan? Itu mar Mama dan ni kau mama dan ne Jyoti pan ne main katani kan tu na mari.
හරියට ගහපන් අපි තුන්දෙනා හරි අපි තුන්දෙනා එක ගියා තුන්දෙනාට බෝට්ටුව දාලා ගන්න නෑ ඔව් බෝට්ටුව තුන්දෙනාට බෝට්ටුව ඒන පැකේජ් එක 8000 අයියා මගේ මම්මිලා කෙනෙක්ම බලන් ඉන්නවද දන්නේ නැහැ ඔන්නෝම තමයි අපේ කට්ටිය මේ බෝට් වලට නම් දැම්මේ. එකට මැරෙන සීන් එකක් තියෙන්නේ. කට්ටියත් එකට මැරෙන්නේ මොනොත් අවුලක් නැහැ එලකිරි. රාෆ්ටිං යන්න යන්නේ. මේ මල්ලිලා ඉන්නවා මේ මල්ලිලා අපි ඉන්නවා තව මල්ලිලා පල්ලෙහා ඉන්නවා. ගිහිල්ලා එන්නම්. මල්ලිලා ඔක්කොම ඉන්නවා පල්ලෙහා අපි අපි අස්සන් අරන් ලියාගත්ත මොනවා ලියාගත්තද දන්නේ නැහැ. මම හිතන්නේ දේපල ටිකද කොහෙද? කවන්නේ ඉතින් අපි ගිහිල්ලා එනවා. එන්න බැරි වුණොත් දේපල ටික මට දෙන්න කියලා මෙයා ලියලා තියෙන්නේ. ඔව්. නෑ එහෙම කියලා නෑ. මට උට භාගේ දෙන්න කියලා. what මම අපෝ කිලෝමීටරයක් විතර අතනින් උඩ දෙක්කන් ඇවිල්ලා Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Hold my beer for a minute, I'm about to quit my job, cash in for a ticket. I'm going on a trip, and I don't plan to visit. I'm gonna stay there till I feel like I'm winning, and this is just the beginning. එන්න ගයිස් අපි පල්ලට ආවා දැන් බෝට් ටූර් නගින්න දන්නේ කට්ටිය ඉන්නවා මේ පැත්තේ ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට අපි අපේ පිරිසත් එක්ක සමාරම්භක ස්ථානයේ පැමිණියා. මේකට පාව වෙනවනේ ෂුවර් නේ පාවෙලා බය වෙන්නේ නැහැ. ඔය අත ගියොත් එහෙම මොනවද කියනවද ඔන් කළා තියෙන්නේ මේ මරණාසන්න අන්තිමට නෑ එපා ඕන නෑ කියන්නේ අය සංකේ මොනවාරි කියන්න තියෙනවද කෑලට දුක ගැන කියන්න අන්තිම මොහොතේ තමයි කියන්න තියෙන්නේ. දරුණොත් ඉතින් බොඩිය ගෙදරට ගෙනිලා දෙන්න එච්චරයි. යාලා වගේම පාර ගන්නේ ඉතින් මොනවාරි කියනවද මොනවාරි කියනවද මොනවාරි කියන්න මට යකෝ මේ දැන් කිලෝමීටර් 5ක් ආවම දැන් අපි නිකන් 3යි කිලෝමීටර් බැස්සා කිලෝමීටර් 4යි දැන් පොඩ්ඩක් බැස්සවි මේ හරි දැන් ආ කිලෝමීටර් එකක් මොකට වෙනම ගෙවන්න ඕනද අම්මලා සිරි දැන් තමයි වීඩියෝ වෙන්නේ දැන් නේ වීඩියෝ වෙන්නේ හරි අමාරු What are you talking about, man? Yeah. මේ නාවිකයෝඩි කියන්නේ දැන් ටක්කල ආවනම් පැටල හැයි. අර අරෙන්නේ අර අපිට කියනවා අර කපිටාන් එන්න දැන් අර ඉක්මනට එන්න මම නැවක් ලයින් කරලා දින්නේ නැවන්නේ රොකට් එක නෑනේ රොකට් පාරවල ඔක්කොම පේනවද? ඊළඟට ගයිස් අපේ හැමෝම පල්ලෙහාට ආවට පස්සේ යාළගේ ගයිඩ් කරන්න ඉන්න අය අපිට
ඒක කරන්න තියෙන දේවල් ටික කියලා දුන්නා. කියදෙන්න මොකද කරන්න ඕනේ කියලා හරි. මෙතන නම් කිලෝමීටර 5ක් පල්ලෙහාට යනවා. මේ තියෙන කැල්ල එකක ඔයාලා හම්බ වෙනවා අර වගේ වතුර ඩස්මෝල් 7ක් right. අද වතුර දුක්ටක් අඩුවේ එහෙනම් අපි කියන්නේ හොඳට අහගන්න ඕනේ හරි. අපි අන්තිම ට්‍රැක් එක පොඩ්ඩක් වෙනස් හරිද? මේ අවලත් කරා නම් ඕනේ. ජෙනරේටරයක් තියෙනවා ජෙනරේටරයක් තියෙනවා නේ. මේ තියෙන්නේ පැඩල් එක. පැඩල් එකේ උඩම තියෙනවා ඩී ක්ලිප් එක. ඔයාලා අල්ලන්න ඕනේ මේ ඩී ක්ලිප් එක මෙතනින්. හරිද? අද මේ විදිහට අල්ලන්න. අගින් අවලද මොනින් වදී හැ මෙතන අල්ලගන්න. හරි. නැද්ද බං එහෙම එක? මේක වැහෙන්න ඕනේ අත මේ විදිහට තමයි හරියට පැඩල් එක අල්ලන්න. Never slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior. right අය ඔතුයි ඔයාලා ටීම් හදන්න අය ගාන ටීම් 10 ගයිඩ් අපිට කරන්න ඕන දේවල් ටික කියලා දුන්නා පස්සේ අපේ හැමෝම බෝට් වල නැග්ගා. ඊට පස්සේ තමයි කට්ටිය රෆ්ටිං මොකක්ද උනේ? 1 hour later. එන්නද මේ පැත්තට එන්න දෙන්නද? මේ ඉන්නේ අර බේබන්දු. රාජ්‍ය එක ටිකක් තියෙනවා. ආරක වදින්නේ අප මගේ මේක දාන්න නැතුව දාන්න ඉතින් ගායිස් ඔන්න ඔය විදියට තමයි අද දවසේ ගෙවුනේ. මේ දැන් අපි අවුරුදු 30 පටන් ගන්න හදන්නේ. දැන් අවුරුදු 30 පටන් ගත්ත ගමන් එනත් ෆුල් ආතල්ලයක් දාන්න තියෙන්නේ. අපි ගිහින් බලමු මේ පැත්තේ මොකද වෙන්නේ කියලා. A few minutes later. ඉතින් ගයිස් මුලින්ම තිබ්බේ කණමුට්ටිය පින් එක. ඒක පටන් අරන් ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ අපේ කෙනෙක් මුට්ටියක් බින්දා. හැබැයි ඒක හරි මුට්ටිය නෙමෙයි. අපි මුට්ටිය බින්දේ කවුද මුට්ටිය බින්දේ එක්කෙනා පොඩ්ඩක් එන්න.
කියන බලන්න මොකද විස්තරේ? මුට්ටිය බින්දා මොකක්ද දරුවනේ දින්න කියලා හිතුවද? මෙතන දින්න කියලා. වැරදි මුට්ටියට ගාලා දෙන්නේ. නොසින් එක කියන්නේ ගයි මුට්ටි එල්ල පොඩ එල්ලගම කට්ටියත් එක්ක පොර කාලා පොලිමට පැනලා එල්ලපු ගාම ගිහිල්ලා එල්ලව තැන ගානට මැනගෙන හරියටම මුට්ටියට ගැහුවා. පේනවා නේද ගයිස් මූඩ් බල යන හැටි පොදුම අපරිකමක් තියෙන්නේ. මුට්ටිය පෙරුණනේ. කම්මි එල්ලේ ගහන්න යනවා ක්‍රිකට් ගහන්න යනවාද? කනමුට්ටිය විදිහේ හොඳම කන හිරුෂාන් අපි ආගේ ප්‍රදානය කරන්න කතා කරනවා. කො අපි පොඩ්ඩක් දෙන්නකො ඔක්කොම අපුඩියක් හිරුෂාන්ට හොඳම කන. සමෝත් අයියා දින අපි තාගිය. පොඩ. වසනේ කන උල්පව් කන. ටිකක් මං ඉවරයි ගයිස් ඊළඟට තියෙන්නේ කම්පාදින්න. ඔන්නම තමයි අපි කට්ටිය කම්පාදින්න ලෑස්ති වෙන්නේ. බලමු ඒකෙන් කවුරු වින් කරයිද කියලා. මේම සීන් එකක් තියෙනවා හැබැයි. එක ටීම් මේකට වැල්ලා තියෙන්නේ මාත 4 ගෙට්ටු 4. ඔය කණ්ඩායම් ටික හදාගන්න දැන් එක කණ්ඩායමක් හදාගෙන තියෙනවා. ඒකේ බලන්න. හරි දැනට ටීම් 3ක් තියෙනවා. තව එක ටීම් එකකට අවස්ථාවක් තියෙනවා. A few minutes later. hari ini ngadrop තියෙනවා බයිනේ කාඩවත් පිළියෙත් දෙත් එකයි අපි බයි ආවද එකයි හරි අපි බලමු පැත්තට අර මේකේ නායකයෙක් දෙන්නේ මේකේ පරිදි මහපාට ආපු ටීම් එක මහපාට ආපු ටීම් එක බවන්තයි අපේ ලසාගේ මල්ලි
හරි ඔයාලා ටොස් එකක් දාන්න ඕනේ මත්ත බලන්න අපිට කාසියක් දෙන්න කාසියක් දෙන්න කාසියක් හරි මේකේ කවුද ඉන්නන්නේ හරි මේ පැත්ත. හරි දැන් ඉවරයි. හරි මේ පැත්ත තියෙන්නේ. ඔය පැත්තේ පැත්ත chance දෙකක් තියෙනවා. දෙපැත්තම ඇද්දොත් දිනුම හම්බ වෙනවා. අපි මයික් එකම දෙමු. Betul. Biasanya ada set එකයි. අපේ කොහොමද? අපේ ආර්ය බුදුක set එකයි යාලේ වඩා වගේ මම ඒක වුණත් නැහැ. A few minutes later. ටීම් හතර රෙඩිද? හරි. 1 2 3යි. අපි බලමු පොඩ ඉගෙනගෙන දුවනවා එන්න Kita bawa ini. Ada yang tahu ni? Ada. Hari baru. Oh. Ini sangat indah kalau kita tanya dia ni. अंतिम करी थी अरे बाप रे तो समझिए गाड़ी आई है गाड़ी ये लगे ऊपर हां गाड़ी ओ ताई करो ओ बड़ा टाइट रहने आगे जा अरे अरे बड़ा वो दिवा अरे बात अरे ओ මේකෙන් දිනනවා ටීම් D කණ්ඩායම ජයග්‍රහණය කරනවා ඔන්න ඔය විදිහට තරඟට ඉවරනාට පස්සේ අපේ DJ නයිට් එක පටන් ගත්තා. නයිට් කියවට නයිට්මත් නෙමෙයි. වැඩි ගණන් ගන්න එපා guys. ඒ වෙලාවේ තමයි අපේ කට්ටියගේ සංගීත දක්ෂතාවය එළියට ආවේ. Thank you.
ටිකින් ටික රෑවීගෙන ආවා. ඒත් අපේ කට්ටියට ගාණක්ම නැහැ. හැමෝම ඔන් ෆයර් තමයි ඉතින්. නටනවා ඉවරයක් නැහැ. drums on the bass floor. ඊළඟට ගායිස් අපි නවත්තලා කට්ටියට බඩගිනි හින්දා පොඩි තේ එකක් බොන්න කියලා කතා කරා. ඉතින් කට්ටිය ගියා තේ බොන්න. ගායිස් DJ එක නවත්තලා පොඩ්ඩක් තේ බොන්න රැස් වෙනවා කට්ටිය. තේ බොන්න යනවා සමගම ධාරානි පත වර්ෂාපතන කඩාගෙන පාත් වුණා. පුදුම කරුණයක් කියන්නේ දවසම වයින්නවා. අප්පීලියයි. ධාරානි පත වර්ෂාපතන බලන්න පාරවල දැම්ම දාවේගෙන. ආයෙත් දාලා දැක්ක. ඒ බොන්න යන්නේ ඒ බොන්න යන්නේ ප්ලේන් ටී ඉතන කමු ආඩි දානවා
1 hour later. ඉතින් යාළුවනේ පැයකට විතර පස්සේ අපි කට්ටියගේ බඩ කට පුරවගෙන අපි ගෙදර යන්න ලෑස්ති වුණා.
තේ බොන්න යන්නේ. Che banana. ප්ලේන්ටි.